බලාපොරොත්තු වෙන්නේ ප්‍රයිමරි ඩිපොසිට්ද හොඳ සෙකන්ඩරි ඩිපොසිට්ස්ද හොඳ කෙනෙක් අහන්න පුළුවන් ප්‍රයිමරි ඩිපොසිට්ස් වලද හොඳ ගල් හම්බෙන්නේ සෙකන්ඩරි ඩිපොසිට්ස් වලද කියලා. එතකොට ලංකාවේ ප්‍රයිමරි ඩිපොසිට් කීපයක්ම හම්බෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ඔය කතරගම ඩිපොසිට් එක ගැන සමහරවිට නම් අවබෝධයක් ඇති. හැබැයි අලුතින් ආපු අයට නම් ලොකු අවබෝධයක් නැතුව ඇති. කතරගම ලොකු ඩිපොසිට් එකක් හම්බුණ සෆාය. ඒ වගේම හල්දුමුල්ල පැත්තෙත් ඔය විදිහේ ලොකු සෆාය ඩිපොසිට් එකක් හම්බුණා. ඒ වගේම පස්සර පැත්තට වෙන්නත් සමහර අවස්ථාවලදී ප්‍රයිමරි ඩිපොසිට්ස් හම්බෙලා තියෙනවා. එතකොට කෙනෙක් ඇහුවොත් මම ජෙම් මයින් එකක් පටන් ගන්නවා නම් වැඩිපුරම ફોකස් කරන්න ඕන ප්‍රයිමරි ඩිපොසිට් එකක්ද සෙකන්ඩරි ඩිපොසිට් එකක්ද කියලා ඇහුවොත් සාමාන්‍යයෙන් අපි මම කියන්නේ නම් වඩා හොඳයි සෙකන්ඩරි ඩිපොසිට් එකකට ටාගට් කරන්න පුළුවන් නම්. ඒකට හේතුව තමයි ප්‍රයිමරි ඩිපොසිට් එකක් ගත්තට පස්සේ ඒකේ හැම ක්වොලිටි එකම ගල් තියෙනවා. ලෝ ක්වොලිටි පළුදු පිරිච්ච දැන් අපි දැන් හිතන්නකෝ අර බදුල්ලේ තියෙන ලුණු ගල කියලා ප්‍රදේශය. ඒ නම ඇවිල්ලා තියෙන්නේ ඒ ලුණු කැට වගේ ගල් හම්බෙන හින්දානේ. එතකොට පළුදු පිරිච්ච ගල් ගොඩාක් වෙලාවට ප්‍රයිමරි ඩිපොසිට්ස් වල හම්බෙන්න පුළුවන්. හැබැයි සෙකන්ඩරි ඩිපොසිට්ස් ගත්තොත් හැමතැනින්ම ඇවිල්ලා ගහගෙන ඇවිල්ලා තැම්පත් වෙලානේ තියෙන්නේ. එතකොට මොනවා හරි හිතන්නකෝ අපි ඔය අතරමැද ෆ්‍රැක්චර්ස් තිබුණා කියලා, පළුදු තිබුණා කියලා. ඒ ලොකු පළුදු වලින් පළුදු කැඩිලා ගිහිල්ලා සම්පූර්ණ බෝලගල් වෙලා හොඳම ගල් ටික විතරයි. හොඳම පිරිසිදු ගල් ටිකක් තමයි සෙකන්ඩරි ඩිපොසිට් එක තැම්පත් වෙන්නේ. අන්න ඒක හින්දා ප්‍රයිමරි ඩිපොසිට් එකකට වඩා සෙකන්ඩරි ඩිපොසිට් එක වාසියක් තියෙනවා. ඒ කියන්නේ හොඳම ගල් ටික තමයි සෙකන්ඩරි ඩිපොසිට් එක තැම්පත් වෙලා තියෙන්නේ. පළුදු අඩුවෙන්. හැබැයි ප්‍රයිමරි ඩිපොසිට් එක හැම වර්ගයකම ගල් තියෙනවා. පළුදු තියෙන ඒවා, පළුදු නැති ඒවා. ගොඩක් වෙලාවට පළුදුත් එක තමයි. කියන්නේ ලංකාවේ තියෙන මෙටමොෆික් කන්ඩිෂන් එකක්නේ. ඒකට පළුදු තියෙන ගල් තමයි ගොඩක් වෙලාවට ප්‍රයිමරි ඩිපොසිට්ස් වල හම්බෙන්නේ.